අපි ජනාධිපතිතුමාට සහාය දෙනවා වටපඩේ ඉන්නවා නම් කරුණාකරලා කියන්නේ ඉවත් වෙනු කියලා. අර ඒ දවස්වල කිව්වනේ ඉවත් වෙනු කියලා. මේකෙනුත් කරුණාකරලා ඉවත් වෙනු. සිවිල් බුද්ධි පෙරමුණේ සමාජික සංජය මහවැත්ත ඇතුළු කණ්ඩායමක් සංදේශයක් බාර දීම සඳහා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. දිගින් දිගටම මේ ටෙන්ඩර් පටිපාටි සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාගේ තියෙන වැඩත් එක්ක මේ හැම දෙයක්ම ඇත්තටම බලා ගන්න බෑනේ. අපි කියන්නේ සිවිල් ක්‍රියාකාරීකයන්ට මේකේ යම්කිසි බලයක් ලබා දීලා මේ වංචා දූෂණ මැදලන්න මේ අපිව සම්බන්ධ කරගන්න. එහෙම නීත්‍යානුකූල සම්බන්ධ කර නොකරත් රට වෙනුවෙන් කරන්න තියෙන සේවයක් විදියට ඒ වගේ මොන හරි අපරාධයක් තියෙනවා ඒක දැනුවත් ඒක දැකපු ගමන් අපි දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒක අපි නිරන්තරයෙන්ම පෞද්ගලික ආණ්ඩුවෙත් කළා මේ ආණ්ඩුවෙත් අපි කරනවා. මේ ආණ්ඩුවේ කැබිනට් එකෙන් ඇප්‍රූවල් එක දීලා තියෙන ටෙන්ඩර් එකක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට දැනුවත් කිරීම කරන්න. ඉතින් ඒ වගේ කැබිනට් එකට යනකම් දැන් මේක ගිහිල්ලා යුද හමුදාවට වියරි ආහාර ලබා දීමේ ටෙන්ඩරය මගින් සිදුවී ඇති අක්‍රමිකතාවයක් හේතුවෙන් වාර්ෂිකව රජයට බිලියනයක මුදලක් අහිමි වන බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහාත් මෙම සංදේශය බාර දෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ. දවසේදී අපි ජනාධිපතිතුමාට ලිපියක් බාර දෙනවා. ඒ ලිපිය බාර දෙන්නේ බිලියනයක් පමණ ඉතුරු කරගන්න. බිලියනයක් පමණ ඉතුරු කරගන්න තමයි ජනාධිපතිතුමාව දැනුවත් කරන්නේ. පෞද්ගලික කාලේ අපිට මතකයි ජනාධිපතිතුමා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී පවා කිව්වා අල්ලස දූෂණේ නාස්තිය මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගාවලා දානවා කියලා. හැබැයි අද දවසේදී ජනාධිපතිතුමා නියමිත පරිදි මේ රට කරගෙන යන බව අපිට පේනවා. හැබැයි වටේ ඉන්න කණ්ඩායම් ඒ කියන්නේ අර පරණ රජයේ නිලධාරීන්ට තාම මතක වෙලා මේ නව රජයක් තියෙන්නේ කියලා. ඉතින් අද දවසේදී අපි පෙන්වන්නේ පහුගිය 20යි 25 ටෙන්ඩරයක් දානවා ජූනි 20 දිනමින පුවත්පතේ ප්‍රකාශ කළා 20යි 26 වර්ෂය සඳහා යුද හමුදාවට අවශ්‍ය වියලි සලාක සැපයීමේ ටෙන්ඩරය. මේක විශේෂ ටෙන්ඩරයක්. මෙන්න මේ ටෙන්ඩරේ ඇතුලේ අවුරුදු ගණනාවක්ම එකම විදිහේ සැපයුම්කරුවන් තමයි ඉන්නේ. මේ සැපයුම්කරුවන් කිසිවෙක් සුබදානම් වෙන්නේ නැහැ නව සැපයුම්කරුවෙකුට එන්න. එතකොට මෙන්න මේ ටෙන්ඩරේ අඩුම මුදලට දාපු අයිටම් 36ක් සඳහා යම්කිසි සමාගමක් ලබා ගන්නවා මේ ටෙන්ඩරය. දැන් නිලධාරීන් ගණනාවකගේ නිලධාරීන් 30කට වඩා වැඩි ප්‍රමාණයකගේ අනුමැතිය දීලා මේ ටෙන්ඩරේ ලැබෙනවා අදාළ සමාගමට. අදාළ සමාගමට ලැබුණාට පස්සේ තවත් කණ්ඩායමක් ඉන්නවා මේ ටෙන්ඩරය විශ්ලේෂණය කරන කණ්ඩායම. මේ කණ්ඩායමේ නිලධාරීන් 4 දෙනෙක් විසින් අඩු මුදලට දාපු මේ ටෙන්ඩරේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ ටෙන්ඩර් විවෘත කරන්නේ 2025 ජූලි 15 වෙනිදා මේ ටෙන්ඩර් විවෘත කළා. මේ ටෙන්ඩරේ ප්‍රධානය කරනවා අර සමාගම් ගණනාවට බෙදී යන පරිදි තමයි. ඒකෙන් අවම මිල ගණන් දාපු අයිටම් 36කට අවම මිල ගණන් දාපු සමාගමට මේ ටෙන්ඩරේ හිමි වෙනවා. හැබැයි සති දෙකයි යන්නේ ටෙන්ඩරේ රිජෙක්ට් කියලා ලියුමක් වෙනවා. නිශ්චිත විදිහට කරුණු දක්වන්න උන්ට හැකියාවක් ලැබිලා නැහැ මේ ටෙන්ඩර් ප්‍රසම්පාදන කමිටුවේ ඉන්න ඒ කට්ටියට. එතකොට මේකේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් තමයි මේ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ. එතකොට මම අහන්න කැමති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ මේ නිලධාරීන් ඇයි මේක ප්‍රතික්ෂේප කළේ? පැහැදිලිවම වුන් යම්කිසි අල්ලස් ලබා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා අද දවසේදී අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා. මම අහන්නේ දැන් මේගොල්ලෝ දැන් අලුත් ටෙන්ඩර් පටිපාටියේ යන්නේ සාමාන්‍ය මිල වැඩි ටෙන්ඩර් වලටද? එහෙම නැත්නම් මේ හිතන්නකෝ දැන් මේ වියලි ආහාර ද්‍රව්‍ය කියන්නේ මිරිස්, එතකොට 3-5 ඒ වගේ දේවල් වලනේ. දැන් මිරිස් වල සැර බලලා සැර වැඩි නම් ගාන වැඩි එකද ගන්නෙ? අපි අහන්නේ ඒක තමයි ප්‍රශ්නේ. මේ රටට මේ බදු මුදල් ගෙවන්නේ මහ ජනතාව. ශ්‍රී ලංකා යුද හමුදාව නඩත්තු වෙන්නේ මහ ජනතාවගේ බදු මුදලින්. එතකොට මේක මේ ටෙන්ඩරයෙන් යම්කිසි සමාගමක් අයුතුලාභයක් ලබනවා නම් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්න ඕනේ. බදු ගෙවන ජනතාව විදියට මේකට එරෙහි වෙන්න ඕනේ. අපි කරුණාකරලා ජනාධිපතිතුමාට කියනවා අපි මේ ඉල්ලන ඉල්ලීම කරුණාකරලා ඉෂ්ට කරලා දෙන්න. මේක මේ එසේ මෙසේ පාඩුවන්න මේ බිලියන 1ක පමණ පාඩුවක් වෙලා තියෙන්නේ
2026 වර්ෂයේ මේ බිලියනය අපි මොන ක්‍රමයකින් හෝ ඉතුරු කරනවා. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි කරුණාකරලා අපි සියලුම ලිපි ලේඛනත් එක්ක අපි මේ ලිපිය බාර දෙනවා. කරුණාකරලා අපි ඉල්ලා සිටිනවා මේ ටෙන්ඩරය නියමිත පරිදි ලබා දීලා මේ රටේ ජනතාවගේ බදු මුදල් රැක දීලා යහපත් රාජ්‍යයක් බිහි කිරීම සඳහා දායක වෙන්න කියලා. ස්තුතිවන්ත වුණා ගෞරවනීය ආදරණීය මාධ්‍ය මහතුරුන් සියලු දෙනාට මාධ්‍යවරුන් ලබා දීම සම්බන්ධයෙන්. අත වශයෙන්ම අපි අද දින මේ ජනාධිපතිතුමාට විශේෂිත වූ ලිපියක් බාර දෙන්න ආවා. ඒ තමයි යුද හමුදාවට වියලි ආහාර ද්‍රව්‍ය සපයන ටෙන්ඩර් පත්‍රයේ වෙච්ච වංචාව සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීම. මේක වසරකට ගණන් බැලුවොත් එම රුපියල් බිලියනයක් විතර. එතකොට මේ ටෙන්ඩර් පටිපාටිය ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර ලබා දෙන වියලි ආහාර ලබා දෙන ක්‍රමවේදය ගැන තමයි අපි හඳුන්වා දෙන්නේ. ඒකට හේතුව තමයි මේකේ අරක් ගත්ත භූතයෝ ටිකක් ඉන්නවා. මේ යුද හමුදාවට සප්ලයි කරන සේවාවන් සපයන භූතයෝ ටිකක් ඉන්නවා. ආයතන 12ක් විතර තියෙනවා. උන් සංගමයකුත් හදන් ඉන්නවා. ඒ සංගමෙන් කරන දේවල් තමයි අපි තුමු අයිතම 100ක් දැම්මොත් එම ටෙන්ඩර් වලට මේගොල්ලන් 70ක් 80ක් දානවා. මේගොල්ලන් ඔය 12 දෙනා එකතු වෙලා මිලවල් අඩු වැඩි කළා. ඒක ඒගොල්ලන් බෙදා ගන්නවා. නමුත් මෙහෙමයි. මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය පාලනය වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. එතකොට විජේපාල හෙට්ටිආරච්චි ඇමතුමා නිහඬ මුනියතක් අනුගමනය කරනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මේ උඩුගම්බලා පීන්නවා වගේ වැඩක් කරන්නේ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට කැබිනට් එකෙන් සහායක් හම්බෙන්නෙත් නැහැ. ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ අදාළ විෂයපතයන් බාර ඇමතිගොල්ලොන්ගෙන් සහායක් ලැබෙන්නෙත් නැහැ. ඒකත් ඔප්පු වෙලා ඉවරයි. ගරු ජනාධිපතිතුමනි මේ සියලුම දත්තහ වාර්තා අපි අද දින බාර දෙනවා. ඔබතුමා විශේෂයෙන් මේ ගැන හොයලා බලන්න ඕනේ. හේතුව තමයි යුද හමුදාව. යුද හමුදාවේ දහස් ගානක් ආදරණීය සෙබළුන්ට ආහාර පාන සපයන ටෙන්ඩර් පත්‍රය ගැන තමයි අපි මේ හෙළිදරව්ව කරන්නේ. මේක කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකෙනුත් අනුමැතිය ලැබිලා. එතකොට කැබිනට් එකේ ඉන්න දැන් රාජපක්ෂලා කට්ටියද? මේ වගේ වංචාවක් ගැන හොයලා බලන්න නැතුව අනුමැතිය දෙන කැබිනට් එකේ ඉන්න රාජපක්ෂලා කට්ටියද? කැබිනට් එකේ ඉන්න 100ගේ සෙට් එකද? රනිල්ගේ සෙට් එකද? කැබිනට් එකේ ඉන්න ගෝඨාභයගේ කට්ටියද? කැබිනට් එකේ ඉන්න චන්ද්‍රිකාගේ කට්ටියද? කැබිනට් එකේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට්ටියද? ලංකාවේ නැත්නම් අපිට ගරු ජනපති ඔබතුමාට සහාය ලැබෙන්නේ නැහැ. මේ ඔබතුමාගේ වටේ ඉන්න උන්ගෙන් කිසිම සහායක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි රුපියල් 100ට උදාහරණයක් විතර රුපියල් 100ට එනවා නම් සබන් කැටේ අඩු මලාන්සුව රුපියල් 108 110 තියෙන මිනිස්සුන්ට දෙන්නේ ඇයි? මේ මහජන මුදල් අවභාවිතාවක්. මේ යුද හමුදාවේ මේ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල් අවභාවිතාවක් රුපියල් බිලියනයක්. කියන්නේ පොඩි පහේ ගානක් නෙමෙයි. මේක අපි හෙලි කරන්නේ නැතුව දිගටම ගියොත් එම අර මිග්ගඩු දෙනුව ගැන වගේ මහා වංචාවක් වෙනවා මේක. ඉතින් ඒක හන්දා ගරු ජනාධිපතිතුමනි අපි මේ ඔබතුමාට ලැබේ යයි දැඩි විශ්වාසයෙන් ඔබතුමාගෙන් සාධනීය ධනාත්මක පිළිතුරු ලැබේ යයි විශ්වාසයෙන් තමයි අපි මේ දත්තා වාර්තා සියල්ලම ඉදිරිපත් කරන්නේ ඔබතුමා වෙත බාර දෙන්න පැමිණියේ. මොකද මෙවැනි වංචා වෙනවා නම් මේක අර 76 වසරක සාපයක් වෙන්න බෑ. ඔය යහපැත්තේ අපි අරගල කරේ. ඒ හොරු ටික එලවන්න. නමුත් දැන් මොකද්ද වෙලා තින්නේ? ඒ හොරු ටික තාම ඉන්නවා ඒ ආයතනවල මුල් බැහැගෙන. ඒක හන්ද ජනාධිපතිතුමනි මේ අදින්න ඔබතුමාගේ කකුලෙන්. මේ කකුලෙන් අදුන ක්‍රමවේදෙදි කැබිනට් එකේ ඉන්නේ නුත් ඉන්නවා. හේතුව මේ වංචාවල් කැබිනට් එකෙන් අනුමැතිය ලැබෙන්නේ කැබිනට් එකේ වුණුත් මේ වගේ මාෆියා වලට උදව් කරනවා. දුකෙන් තමයි කියන්නේ. මොකද අපි හදපු ආණ්ඩුව. තාත් උනත වැරද්ද කරොත් වැරද්ද. ඒක හන්දා අපි කියනවා ගරු ජනාධිපතිතුමනි මේ ටෙන්ඩර් පටිපාටිය නවත්තන්න ඕනේ. මේ ටෙන්ඩර් පටිපාටිය නැවතුනේ නැත්තම් මේ අද දෙනවා ගෙනල්ලා බාර දෙනවා මේ ලිපි ලේඛන දත්තහ වාර්තා මේ රටට රුපියල් බිලියනයක් පමණ මුදලක් අහිමි කර දෙන මේ ගනුදෙනුවේ මේ ටෙන්ඩර් පටිපාටියේ ඇප්‍රූවල් එක අනුමැතිය මේ ආයතන වලට ගියොත් එහෙම මෙතන ගේට්ටු ඉස්සරහා ඒ වංචාවට විරුද්ධව සිවිල් සමාජ ක්‍රියාකාරකම් විදියට අපි ඉඳ ගන්නවා කියන එක මතක් කරනවා. ජනාධිපතිතුමනි ඔබතුමා මේ කරුණු කාරණා පිළිබඳ සාධනීය ලෙස සොයා බලා ධනාත්මක පිළිතුරු ලබා දෙයි. මොකද වංචාවට දූෂණයට අල්ලසට එරෙහි කණ්ඩායමක් තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් ඉන්නවා කොට ඉන්නේ ජනාධිපතිතුමා විතරයි. ඔබතුමා ගැන විතරයි විශ්වාසයක් තියෙන. ගරු ජනාධිපතිතුමනි මේ වංචාව ගැන වහා සොයා බලා සාධනීය ධනාත්මක පිළිතුරු ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. ස්තුතියි.